තීරණය ගත්තේ වෙඩි තියලා දැම්මොත් තමයි මේක යටපත් වෙන්නේ. මම බය නැති නිසා තමයි මම මේ නගින්නේ. හැමතැනම කසිප්පු නතර කරුවයි දලුකන් නතර කරන්න බැරි. පොලිසිය සපෝට් දලුකානේ අරක්කු විකුණ දෑනුන්ට පිරිමින්ට පගාව අරගෙන යනවා. පගාවට පාඩුයි. නඩු ඕන. තව ටිකක් කණ්ඩායමක් එවයිනේ. එච්චර මට ඕනේ. මේ විදියට 10 දෙනෙක් එකතු නම් අපිට පොලිසිය ඕනේ නැහැ මහත්තයා. අපිට නතර කරන්න පුළුවන්. අම්මා ළඟට යනවා පුතා බෑ වෙනකොට මෙරි වැඩි වෙනකොට. එලකුත් 4 දෙනෙක් ඉන්නා. 4 දෙනාම බොනවා. ඉතින් ගෑනු ළමයිටත් වද දෙනවා. අපිටත් ඇවිල්ලා ගහනවා. අපි දෙන්නටම ගැව්වා. 50ක් වෙනවා මට දැන් ඇස් පේන්නෙත් නැහැ. ඉතින් මං ඒක මහත්තුරුගෙන් ඉල්ලා සිටින හැම පොලිසියකට මං යනවා වීල් අල්ලගෙන තිබුණ කාලේ. දැන් නෑ මට අපි දෙන්නටම කල්ල දෙන්න මගේ ළඟ කෙනෙක්. මට ඒක මේ ගමෙන්ම ඉවරයක්ම කරලා මේවා කරොත් හොඳයි නැත්නම් හොයාගන්න තුට්ටු ඇලගෙන ළඟ තියෙන අරක්කු බොනවා. කඳුරු වලට මලම් පිටියට කොලකන වාලියට යන්න විදියක් නෑ රෑ එනකොට. ඉතින් ඒකින්ද මේ ඊයේ පෙරේද අයියලා මල්ලිලා මරා ගන්න ගියා මං දොරවල් කෑ ගැව්වා. කිසිම කෙනෙක් එන්නේ නෑ බේරන්නවත්. ඉතින් මට කලන්තය දුනා. පොලිසියෙන් එනවා අල්ලන්න විදියක් නෑ. එක්ක ගෑනු පොලේ ගහනවා මොනවා හරි දෙයක් කරනවා කළා වෙලා ඒවට බයයි. ඉතින් පොලිසිය නීතියක් කරන්න කියන්නේ ඒ කට්ටියට උනත් ඉතින් මේ අරකු නතර කරන්නම බෑ. මේ ගමේ හැම ගයක් ගානෙම තියෙනවා.